ක්‍රිස් මන්තුල මා ප්‍රේමවන්තේනි. අද අපි සාමාන්‍ය සමය 24 වන සතියේ ද අපි බදාදා දිනයට පාතමුණු ලබනවා. මා ප්‍රේමවන්තේනි, අද දේව වචනය ඔබට මට ඇරයුම් කරනු ලබන්නේ සමිදානන් වහන්සේගේ කැමැත්ත වුණේ හැම කෙනෙකුටම ගැලවීම ලබා දෙන්නට. ඒ ගැලවීම ලබා දෙන්නට උන්වහන්සේ විවිධාකාර ප්‍රාත්‍යහාරයන් කරා. ජනතාවගේ ජීවිත වෙනස් කරා. ඒ වගේම උන්වහන්සේ තමන්ගේ ධර්මදූත සේවාව තුළ ගමින් ගමට ගිහිල්ලා උන්වහන්සේ සුවය දානය කරා. ඒ වගේම ප්‍රාත්‍යහාරයන් සිදු කරා. ඒ වගේම මිනිසුන්ගේ ජීවිතවලට කතා කරා. මෙවැනි දේවල් කරත් ගැලවීමේ මාර්ගය අත්පත් කරගන්නට ජනතාවට අවස්ථාව තිබුණත් ඒ අය උත්සාහ කරේ ඒ ගැලවීම ප්‍රතික්ෂේප කරන්නට. මා ප්‍රේමවන්තයනි, ඔබත් මහත් එසේ කරන්නේ නැත. අපි මාර්ගය අත්පත් කරගන්නට අපි මොනතරම් අවස්ථාවල් අපිට තිබුණත් අපි උත්සාහ කරන්නේ ඒ ප්‍රතික්ෂේප කරලා අපේම ගමන්වල ගමන් කරන්නට. අපි කල්පනා කරලා බලන්නට අවශ්‍යයි. සැබවින්ම ඇයි මට ඒ ගැලවීම අත්පත් කරගන්නට බැරි වෙලා තිබෙන්නේ? ඇයි මට ඒ ගැලවීමට ඇතුළු වෙන්නට බැරි වෙලා තිබෙන්නේ? මාව බ්ලොක් කරන එම නැත්තම් මට බාධාවක් වන දේවල් මොකක්ද? ඇයි මට කොච්චර යාඥා කරත් දෙවියන් තුල ගමන් කරන්න බැරි වෙලා තිබෙන්නේ? ඇයි මට මගේ ජීවිතයේ සැනසීමක් නැති වෙලා තිබෙන්නේ? ඇයි මට මගේ පවුල එක්ක ජීවත් වෙන්න බැරි වෙලා තිබෙන්නේ? ඇයි මට සමාජය එක්ක ජීවත් වෙන්න බැරි වෙලා තිබෙන්නේ? ඇයි මට මගේ ජීවිතයේ ඉවසීමෙන් කටයුතු කරන්නට බැරි වෙලා තිබෙන්නේ කියලා අද කල්පනා කරලා බලමින් අපි උත්සාහ කරමු. ඒ ගැලවීමේ මාර්ගයට ඇතුළු වන්නට, ඒ ගැලවීම අත්පත් කරගන්නට අද අපි උත්සාහ කරමින් යාඥා කරමු. බහැමොටම ජෙසුස්විටයි.